ශ්‍රී ලංකාවේ අතීතේ හරියට විසඳන්න අමාරු අභිරහසක් වගේ. හැබැයි පුදුම දෙයක් කියන්නේ ඒක විසඳන්න ඕන කරන හෝඩුවාවන් හැම තැනම තියෙනවා. ඉතින් අද අපි හැමෝම එකතු වෙලා ඓතිහාසික රහස් පරීක්ෂකයෝ ටිකක් වෙමු. හොඳයි. එහෙනම් අපි පටන් ගමු ලොකුම ප්‍රශ්නෙන්. ඒ තමයි අවුරුදු දහස් ගානකට කලින් වෙච්ච දේවල් ගැන කතා කරන්න කවුරුවත් ඉතුරු වෙලා නැති ඒ නිහඬ අතීතය ගැන අපි ඇත්ත තමයි දන්නේ කොහොමද? හරි. එහෙනම් අද අපි මේ ගමන යන විදිහ තමයි මේ. මුලින්ම අපි බලනවා අතීතයේ අභිරහස ගැන. ඊට පස්සේ ඉතිහාසයේ සාක්ෂි, දේශීය සහ විදේශීය වාර්තා, ඒ මූලාශ්‍ර හරියටම විමර්ශනය කරන හැටි සහ අවසානයේටම මේ හැම දෙයකින්ම අපේ උරුමය ගැන මොනවද කියවෙන්නේ කියලා. ඉතිහාසය කියන්නේ නිකන් දිනවකවානුයි නම් ටිකකුයි තියෙන ලයිස්තුවක් නෙමෙයි. ඒක හරියට රහස් පරීක්ෂක කතාවක් වගේ. අපරාධයක් වුණ තැනක ඉතිරි වෙන හොඩුවාවන් එකතු කරලා කතාවක් ගොඩනගනවා වගේ අතීතයේ ඉතිරි වෙච්ච සාක්ෂි වලින් තමයි අපි ඉතිහාසය කියන කතාව ගොඩනගන්නේ. මෙන්න මේ අපි කතා කරන හෝඩුවාවන් වලට තමයි අපි හරියටම කියන්නේ ඓතිහාසික මූලාශ්‍ර කියලා. ඇත්තටම ඉතිහාසය ගැන අපි දන්නේ හැම දෙයකම පදනම අත්තිවාරම වෙන්නේ මෙන්න මේ මූලාශ්‍ර. හොඳයි. දැන් මෙතන තියෙන හරීම රසවත් කාරණයක් තමයි මේ හැම සාක්ෂියක්ම අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන් වීම. අපි බලමු මේ මොනවද කියලා. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍රය. ඒ කියන්නේ පොත්පත් වංශකතා වගේ ලියවිලා තියෙන දේවල්. අනිත් එක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. ඒ කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් දේවල්, ස්මාරක, කාසි, නටබුන් වගේ දේවල්. ඉතින් අද අපි මේ විමර්ශනය අපි සම්පූර්ණයෙන්ම වෙන් කරන්නේ අර පළවෙනි එකට. ඒ කියන්නේ ලියවුණු වචනයට, සාහිත්‍ය මූලාශ්‍රවලට. හරි. එහෙනම් අපි මුලින්ම බලමු අපේම රටේ අය, ඒ කියන්නේ දේශීය සාක්ෂිකරුවන් අපිට ඉතුරු කරලා තියෙන සාක්ෂි මොනවද කියලා. මේ කියන්නේ ගෙවුණු අවුරුදු දහස් ගානක කාලේ ඇතුළත ශ්‍රී ලාංකීකයන් අතින්ම ලියවුණු වංශකථා ගැන. අපිට හම්බ වෙන පැරණිම සහ ප්‍රධානම සාහිත්‍ය මූලාශ්‍රය තමයි දීපවංශය. මේක ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ විතර ලියවෙුණා කියලා තමයි සැලකෙන්නේ. හැබැයි ඉතින් ඒකේ තොරතුරු තිබුණේ ටිකක් කෙටියෙන්. සමහර කරුණු නැවත නැවතත් සඳහන් වෙලා තිබුණා. ඉතින් සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න දීපවංශය විතරක් මදි වුණා. ඔන්න ඔය අඩුපාඩු මකා ගන්න තමයි ඊට වඩා විස්තරාත්මකව තවත් කලාත්මකව ලියවෙනු අපූර්ව කෘතියක් බිහි වෙන්නේ. ඒ තමයි අපි හැමෝම ආඩම්බරයෙන් කතා කරන මහා වංශය. මේකේ පළවෙනි කොටස මහානාම කියන හාමුදුරුවෝ ලිව්වට පස්සේ ඒක එතනින් නැවතුනේ නැහැ. සියවස් ගානක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට විවිධ කතුරුරුන් මේ කතාව දිගටම ලියාගෙන ගියා. ඒක තමයි මහාවංශයේ තියෙන පුදුමම දේ. මේ නිසාම තමයි මහාවංශයේ ලෝකයේ තියෙන දීර්ඝතම නොකෙඩී එක දිගට ලියාවණු ඓතිහාසික වාර්තාවක් වෙන්නේ. ඇත්තටම මේක නිකම්ම පොතක් නෙවෙයි, මේක අපේ ජාතිය කතාව. හොඳ රහස් පරීක්ෂකයෙක් කවදාවත් එක සාක්ෂියක් විතරක් විශ්වාස කරන්නේ නැහැ. එයා පිටස්තර සාක්ෂිකරුවත් හොයනවා. අන්න ඒ වගේ අපිත් දැන් බලමු වෙළඳාම, කුතුහලය වගේ දේවල් නිසා අපේ රටට ආපු විදේශිකයන් ලංකාව ගැන මොනවද ලියලා තියෙන්නේ කියලා. බලන්න. චීන ජාතික බෞද්ධ භික්ෂුවක් වුණු ෆාහියන්, අරාබි ජාතික සංචාරකයෙක් වුණු ඉබන් බතූතා, පෘතුගීසි ජාතික ක්වේරෝස්, අන්තිමට උඩරට රාජධානියේ සිරකාරෙක් වෙලා හිටපු බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස්. මේ හැමෝගෙම වාර්තා හරිම වටිනවා. මොකද මේ පිටස්තර ඇසින් දුටු දේවල් නිසා අපේ වංශික කතාවල තියෙන තොරතුරු තවත් තහවුරු වෙනවා. ඒ වගේම ඒ කාලේ ලෝකයේ අපේ රට දිහා බැලුවේ කොයි වගේ ඇහැකින්ද කියලත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් අපේ අතේ දේශීය සාක්ෂියයි විදේශීය සාක්ෂියයි දෙකම තියෙනවා. හැබැයි රහස් පරීක්ෂකෙක් වගේම ඉතිහාසඥයෙකුත් හැම සාක්ෂියක්ම එකපාරටම පිළිගන්නේ නැහැ. හැම මූලාශ්‍රයක් දිහාම විවේචනාත්මක ඇහැකින් බලන්න ඕන. ඉතින් ඕනම ඓතිහාසික මූලාශ්‍රයක අතක ගත්තම රහස් පරීක්ෂකයෙක් වගේ ප්‍රශ්න ටිකක් අහන්න ඕන. පළවෙනියටම මේක ලිව්වේ කවදද? සිද්ධිය වෙලා කොච්චර කාලයකට පස්සේද? දෙවෙනියට කවුද මේක ලිව්වේ? එයාගේ පසුබිම, එයාගේ අදහස් මොනවා වෙන්න ඇතිද? තුන්වෙනියට මොකක්ද මේක ලියන්නේ එයාගේ අරමුණ? රජ කෙනෙක්ව වර්ණනා කරන්නද? ආගමික කාරණයක් නිසාද? අන්තිමට මේ තොරතුරු එයාට ලැබුණේ කොහොමද? එයා ඇහින් දැක්ක දේවල්ද? නැත්නම් වෙනි පොත්පත් වලින් උපුටාගත්ත දේවල්ද? ඔන්න ඔය ප්‍රශ්න ටික ඇහුවම තමයි අපිට ඇත්ත කතාව පක්ෂග්‍රාහී මත වලින් වෙන් කරගන්න පුරුවන් වෙන්නේ. මෙන්න මේ විදියට අපිට ලැබෙන හැම සාහිත්‍ය මූලාශ්‍රයක්ම හරියට පසල් කෑලි වගේ. ඒව පරිස්සමෙන් එකට ගලපලා අපිට පුරුවන් අතීතය ගැන පුදුම හිතෙන තරම් පැහැදිලි චිත්‍රයක් මවා ගන්න.
මේ මූලාශ්‍රයවල වටිනාකම තමයි අපිට ඉතිහාසයේ කාල රේඛා හදාගන්න පුළුවන් වෙන එක. ඒ කාලේ මිනිස්සුන්ගේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන් වෙන එක. එක මූලාශ්‍රයක තියෙන දෙයක් තව එකකින් තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ කාලේ අපේ රටට තිබුණු විදේශ සම්බන්ධතා ගැනත් අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අන්තිමටම තේරුම් ගන්න ඕන දේ තමයි මේ මූලාශ්‍ර කියන්නේ නිකන් කතන්දර පොත් නෙවෙයි කියන එක. මේව තමයි අපේ අතීතයේ කියන පසල් එක සම්පූර්ණ කරන්න ඕන කරන දත්ත. ඒ කියන්නේ data. ඒ data පාවිච්චි කරලා තර්කානුකූලව තමයි අපි ඉතිහාසය ගොඩනගන්නේ. මේ හැමදේම එක්ක අපි එක දෙයක් හිතන්න ඕනේ. අද අපි නිර්මාණය කරන දේවල්, අපි ලියන බ්ලොග්ස්, අපි සමාජ මාධ්‍යවල දාන පෝස්ට්, ගන්න ෆොටෝ මේ හැම දෙයක්ම තමයි අනාගතයේ මූලාශ්‍ර වෙන්නේ. එදාට අනාගත ඉතිහාසඥයෝ මේ දේවල් දිහා බලලා අපි ගැන මොන වගේ කතාවක් ලියයිද?